රෝබ්ලොක්ස් කවමදක්කම් මයින්ක්‍රෆ්ට් කොපි කරේ නෑ. රෝබ්ලොක්සාාවේ 2004 මයින්ක්‍රෆ්ටාව 2009 රෝබ්ලොක්සල කතාව 1989ට යන ඩේවිඩ් බසූගි කියන කෙනා මේ ඉන්ටරක්ටව ෆිසික්ස් කියලා 2D සිමියලේෂන් එකක් හදනවා. මේකෙන් තමයි මේ රෝබ්ලොක්සලට පාර කැපෙන්නේ. ඊට පස්සම 2004 මේ ඩේවිඩුයි ඊට පස්සේ එයාගේ තව ඉන්න යාළුවෙක් එරික් කෑසල් කියලා මේ දෙන්න එකතු වෙලා තමයි මේ රෝබ්ලොක්ස් ගේම් එක මුලින්ම හදන්නේ. මුලින්ම මේකට කියන්නේ රෝබ්ලොක්ස් කියලා නෙමෙයි. ඩයිනබ්ලොක්ස්. ඉතින් මේ රෝබ්ලොක්ස් කියලා නම මුලින්ම හැදෙන්නේ මේ රොබෝලයි බ්ලොක්ස් එකතු කරලා රෝබ්ලොක්ස් කියලා තමයි හදලා තියෙන්නේ. ඉතින් මේක 2006 දී තමයි මේක ඔෆිෂියලි ලොන්ච් වෙන්නේ ලෝකෙට. මම මයින්ක්‍රෆ්ට් ප්ලේයර් කෙනෙක් නම් ඔයා ඔල්රෙඩි දන්නවා නොච් තමයි මයින්ක්‍රෆ්ට් ඇදුවේ කියලා. ඉතින් එයාගේ ඇත්ත නම මාකස් ප්‍රසන්. මයින්ක්‍රෆ්ට් වල මුල් නම කේව් ගේම් කියලා ආවේ. කියන්නේ මේක මයින්ක්‍රෆ්ට් කියලා නෙමෙයි මුලින් ආවේ. එතකොට මයින්ක්‍රෆ්ට් ඔෆිෂියලි රිලීස් වෙන්නේ 2011 දී. ඉතින් රෝබ්ලොක්ස් ගත්තොත් ඉතින් රෝබ්ලොක්ස් කියන්නේ ගේම්ස් හදන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක්. මයින්ක්‍රෆ්ට් කියන්නේ සර්වයිවල් ගේම් එකක්. එහෙම නැත්නම් බිල්ඩින් බ්ලොක්ස් ගේම් එකක් විතරක් නෙමෙයි. මේක ඇතුලේ වාට සර්වයිව් වෙන්න තියෙන්නේ. එක පැත්තකින් ගත්තම පස්සේ මයින්ක්‍රෆ්ට් රෝබ්ලොක්ස් වලින් කොපි කරා කියලා කියන්නත් පුළුවන්. ඉතින් මගේ නම කුමාර් ජයරංග.